හෙලෝ ගයිස් ඉතින් ඔයගලන්ට කොහොමද ඉතින් අදත් ගෙනාවා සුපිරිම ගේම් ප්ලේ වීඩියෝ එකක් හරිද ඉතින් ඔන්න අද මම ඔයගලන්ට ගෙනලා තියෙන්නේ ඩාර්ක් රෙඩ් 2 හරිද මොකද මේ මම මෙච්චර දවස් හිතුවා මොකද්ද කියන ගේම් එක මොකද්ද කියන ගේම් එක ඉතින් ඔන්න මට නියම ගේම් එකක් සෙට් වුණා ඉතින් මේ ගේම් එක මම ඔයගලන්ට මතක ඇති මේකේ ෆස්ට් ඒ කියන්නේ ඩාර්ක් රෙඩ් ස්ටෝරි මෝඩ් එක මම ඔයගලන්ට කලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ ඩාර්ක් රෙඩ් 2 ඒ කියන්නේ මම මේක එක ගහන්න ඕන. හරිද? එක ප්ලේ කරන්න ඕන. ඉතින් ඒක ප්ලේ කරන්න නැතුව තමයි මම මේ දෙවෙනි ගේම් එක ප්ලේ කරන්න හිතුවේ. මේක පොඩ්ඩක් ලේසි ගේම් එකක්. හරිද? ඉතින් මම මේ පොඩි කාලේ ප්ලේ කරලා තියෙනවා. මේ ගේම් එක 3 සැරයක් 4 සැරයක් ඉවර කරලා තියෙනවා. උට දැන් මට නම් මතක නැහැ. හරිද? ඉතින් මේක එක දිගට ගහන්න මට කම්මැලි නිසා මම කියන්නේ මම මේක ටාස්ක් එකක් දාගත්තා. ඒක තමයි මම මේ ඩාර්ක් රෙඩ් කියන්නේ අංකල්ට අපේ දෙසාරයක් අහුවෙන්න බෑ. දෙසාරයක් අවුට් වුණා. ඉතින් ආයි මම මේ ගේම් ප්ලේ කරන්නේ නැහැ. ඉතින් මට ඒක කරන්න බැරිනොත් ඉතින් ඕගොල්ලෝ දාන්න පොඩි චැලෙන්ජ් එකක් මොකක් හරි මැසේජ් එකක් දාන්න මේ දේ කරලා මට වීඩියෝ එකක් ගේන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ දාන හැම එකම මම කරනවා හරිද. ඉතින් කවදාවත් මම මේ විදිහට අහුවෙන්නේ නම් තියන්නේ නැහැ. ඉතින් මට කතා කරන්න බෑ යාළුවනේ. මට තියෙන මගේ යාළුවෙක් බේරගන්න. ඒ කියන්නේ මට මේරිව හොයාගන්න ඕනේ. ඉතින් එකේදී මේරිව නැති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මට ඉතින් පළවෙනි ගේම් ප්ලේ කරන්න බැරි වෙච්ච නිසා මම දෙකෙන්ම කරන්න හිතාගෙන ඉඳියා. ඉතින් අපිට තියෙන දැන් ෆස්ට් එකට මේරිව හොයාගන්න. ඉතින් අන්න අර අංකල් එනවා. ඉතින් අංකල්ට වෙට්ටුවක් දාලා එහා පැත්තේ යන්න ඕනේ. ඉතින් ඔය යන අතරේ ඕගොල්ලොන්ට කරන්න තියෙන දෙයක් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරිද? ඉතින් මේ මෝඩ් අංකල්ට තේරෙන්නේ නැහැ මම මේ වෙට්ටුව දාන එක. ඔක මම පිස්සා ඔක. ඔකට මේ ලෙඩක් තියෙන මේ පොඩි ළමයිව පෙන්වන්න බෑ. ඒකයි අර සීන් එක මගේ පස්සෙන් එන්නේ කොහොම හරි කරලා මේ ළමයි හොරකම් මේ ළමයි හංගගෙන ඉන්න මම කලින් ගේම් ප්ලේ වලත් මුට වැඩක් දුන්නා. ඉතින් අදත් දෙනවා. ඉතින් මම මුට බය නැහැ. ඉතින් මේ කෙලින් එන්නේ කියන්න ඕන. හරි බෙතර තියෙන මේ යතුරු අරගෙන යන්න ඕනේ යාළුවනේ උඩ තට්ටුවට. ඉතින් උඩ තට්ටුවේ තමයි මේ හංගන් ඉන්නේ. ඉතින් අතන තමයි මේරි ඉන්නේ. හරිද? ඔතනින් අපි යන් හරිද අතන මේ තියෙනවා සිකියුරිටි කැම් එක. ඒක ඔෆ් කරන්නේ නැහැ කියලා එහා පැත්තේ කාමරෙන්. ඒකට මම එහෙම කරන්නේ නැහැ. දැන් කෙලින්ම මේරිව හම්බ වෙනවා. ඉතින් මේරි ඉන්නේ හිර කරගෙන කූඩුවක් ඇතුලේ දාලා තියෙන්නේ යාළුවනේ. ඉතින් කූඩුව කඩන්න කෝට්ටක් දෙනවා. ඉතින් කෝට්ටෙන් බෑලු යාළුවේ කෝට්ට වැඩ කරන්නේ නැලු හරියන්නේ නැලු මේ ලොලිපොප් එකක් ඕනලු ලොලිපොප් එක තියෙන්නේ පල්ලෙහා කාමරේ. ඉතින් ඒ ලොලිපොප් එක අපිට එළියට ගන්න අනිවා යතුරක් ඕනේ. යතුර තියෙන තැන මම උඩට යන ගමන් යමින් ගමන් පෙන්නන්න යමින් ගමන් අංකල් දැන් මෙතෙන් එනවා. හරිද? අංකල් ආවට වැඩක් නැහැ. මේ මට ගේම් ප්ලේ එක එච්චර මතකත් නැහැ. ඔන්න අංකල් එනවා. අංකල්ට එන්න දෙන්න. අංකල්ට එන්න දෙන්න. මොකද මම බයද නැහැ. මම බය නැහැ යාළුවේ. ඉතින් අපි පල්ලෙහාට යන්න මෙහෙම වල්ලහට ගිහිල්ලා මේ මොකද්ද මම හොයන්න ඕනේ මේ ඉස්සෙල්ලා අපි එළියට යන් හරිද නැත්නම් අද මෙතන ඉඳියොත් අහු වෙනවා. පොලිස් මාමේ මාව බේර ගන්න අන්න ඇතුලේ ඉන්නවා මේ වයසක මේ නාගියෙක් මට මේ කරදර කරන්න හදනවා. අහන්න නෑ යාළුවේ ගණන් ගන්න එපා. උමාව ගණන් ගත්තේවත් නෑ. කියපු දේ වැඩකුත් නෑ උට. ඉස්සෙල්ලා මේ මම එළියට කොහම හරි ගෙන්න ගන්න අංකල්. ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ ආපු ගමන් පොඩ්ඩක් අංකල්ව අවුස්සන්න ඕනේ. අර කැමරෙක් ගාවට ගිහිල්ලා අංකල් දැන් කොහෙන් හරි පනින්න ඕන. හරිද? අනිවා යන්න අර අංකල්ගේ ප්‍රොබෝ කෙනෙක් ඉන්නවා අතන. අන්න අංකල් එළියට සනික පටස් මෙතනින් වෙට්ටුවක් දාමු. නැත්තම් මේ හාදයා මට විද්දොත් එහෙම පැයක් විතර ඉන්න ඕන මෙතෙන්ට වෙලා හිර වෙලා. කොහොමද මම චැලෙන්ජ් එකකුත් දාගත්ත නිසා අනිවාර්යෙන් අංකල්ට අහු වෙලා නම් බෑ. කෝ අංකල් ලේට් නේ අංකල් වෙලාවට එනවා කියප එක. කෝ තාම නෑනේ. උට වෙඩි තියන්න ඕන මෙතනින්ද. බලමු මෙතන වෙඩි තියන ඕක කියන්නේ වැදෙන්නේ නැද්ද? වැදේ මම නම් කියන්නේ වැදෙනවා කියලා. මම කොහොමද දන්නවද වැදෙනවා? ඕ කුරුමා නමල්ලානේ මට නේද යකවරු. ශරීර පටස් වෙට්ටුව දාලා මාරු වෙන්න ඕනේ. ඉතින් මේ වයස අය නිති යාළුවේ ඉතින් දුවා ගන්න බෑ තාම. හරිද අංකල්ට හරියට දුවා ගන්න බෑ. මේ පැත්තේ ඉනම් මෙන්න මෙතන තියලා තඩි දොඹ කරයක් වගේ එකක්. ඕක මොකටද? ඔයා හිතන්නේ මොකටද කියලා ඉතින් පල්ලෙහා මැසේජ් එකක් දාගෙන ඕක මොකටද කියලා. ඕක අනිවාර්යෙන් අපිට ඉස්සරහට අවශ්‍ය වෙනවා. මම ඒකත් හිමීට බෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ පැත්තෙන් අපි ගේ ඇතුළට යන් හරිද ගේ ඇතුලේ තියෙන මේන් එකක් ගන්න ඕනේ. නැත්තම් මේ අංකල් මට ඉන්නව දෙන්නේ නැහැ. ඉතින් මං හිතන විදිහට යාළුවනේ මේකේ මේරිව බේරුව ගත්තට පස්සේ ගේම් එක ඉවර වෙන්නේ නැහැ. ගේම් එක මං හිතන්නේ අප්ඩේට් වෙලා මට හිතෙන විදිහට කොහොම හරි අද අපිට මේ ගේම් එක සම්පූර්ණයෙන්ම දෙන්න බැරි වුණොත් ඊළඟ එපිසෝඩ් එකේ මම ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ ගේම් ප්ලේ ගේන්නම්. දැන් යාළුවනේ අපිට ඕන වෙනවා අර යතුර මේ අර මං එනකොටම ගත්ත කොළ පාට යතුර ඕන වෙන යාළුවේ. ඒක මං අතෙන්ට වීසි කරා. අපිට ඒක ඕන වෙනවා ඉස්සරහට මේ ඒක නිසා අපි මෙතනින් මේ උගුලක් අටවගෙන මෙන්න මේක දාගන්න ඕනේ. මෙතෙන්ට අංකල් ආව වෙන ඕකට මෙතන තියෙන මේ පසල් එක විසඳගමු ශනික පටස්. ඉතින් යාළුවනේ මට පොඩ්ඩක් පසල් විසඳන්න නම් තේරෙන්නේ නැහැ. බොරුවට තමයි මම මේක එක දේවල් කරගන්නේ. කොහොම හරි කරලා හරියයි නේ කියලා ඉතින් හිතනවා මට. පේන විදිහට නෑ වැඩේ බෑ වගේ. මොන්න එකක් සැරයක් පරාදුනා. එක සැරයක් පරාදුනා කියන්නේ එලාම්මයක් යනවා. එතකොට අපිට අංකල් මාව හොයාගන්නවා ශනික.
ඉතින් මං උගුලක් දාපු නිසා කවදාවත් බය වෙන්නේ නැහැ හරිද මෙතන මම උගුලක් සෙට් කරලා තියෙන්නේ මං රැන්ඩම්ලි තමයි මේක හදුවේ ඉතින් මම මේක හරියටම දන්න යාළුවෝ ඉතින් මේක ඇතුලේ තමයි ඒක තියෙන්නේ මේ මෙන්න මෙතන යට යාළුවනේ අතුර තියෙන්නේ මේක මේ ගන්න විදියක් නැහැ දැන් නම් එන්නේ නැහැ වගේ හරිද පහත් වෙලත් පොඩ්ඩක් බලමු මේක අනිවා අපිට ඕනේ ඊළඟ වැඩේට මේ යතුරු එන්නේ නැහැ ඉතින් යතුරු එන්නේ නැහැ නේ යතුරු හිර වෙලා තියෙන්නේ මෙතන යතුරු නියම් බග් වෙලා වගේ තියෙන්නේ දැන් කරන්න දෙයක් නැහැ මේරි මට අහුවෙන්න වෙනවා ඉතින් එක සැරයක් නැත්තම් අංකල්ට අහුවෙන්න ඕනේ නැත්තම් මෙයා මේ යතුරු ගන්න විදියක් නැහැ මෙතනින් එළියට දොර ඇරලා බලමු එහෙමීට අංකල් එළියේ ඉන්නවද කියලා අම්මට කිය අංකල් ඉන්නෝනේ බලමු මගේ උගුල අඩෝ උගුල නිකන් උඩින් නේද කියේ වහුනේ නැහැ නේද කමන්නේ මෙන්න මේක අරගමු මෙන්න මේ යතුරෙන් අපිට ඇකි මොකද්ද පල්ලෙහා තියෙන මේ එක අරින්න මතකත් නැහැ මෙන්න මෙතන තියෙන මේ කෑ ගහන එකක් ඕක ඉතින් අනිවාර්යෙන් අංකල් දැන් කොහෙන් හරි පායින්න ඕනේ එළියට යන්න වැදුනේ මම ඔයගොල්ලන්ට කිව්වනේ අර මේ රොබෝ බල්ලා අපිට මේව විදිහට වෙයි කියලා අහුවෙන්නේ කොහෙද මං අහුවෙනවද එහෙම අන්න පැන්නා ඉතින් රංජන රාමනායක වගේ ඉතින් ඇයි වැඩේ නවත්තමුද මොකද බලන්න නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක්ද යාළුවනේ මේ දවස් ටික views දෙන්නේ නැහැ views දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ ඒකෙන්ද දැම්ම ෂෙයා බාරක් දාන්න හරිද මේ දැන් වැඩි කතාව ඕනේ නැහැ දැන් මම අල්ලගත්තා වැඩක් නැහැ මේ ඒක අවලංගු යාළුවේ ඒක හොරැල්ලීමක් මම වෙන කතාවක ඉඳිද්දි ඇවිල්ලා මම වැල්ලගත්තා හරිද ඒ නිසා ඒක වලංගු නැහැ හරිද අපි කොහොම හරි කරලා දැන් මේ අර කොළ පාට යතුරත් තෝන කොළ පාට යතුර නැතුව මේක මේ ඉස්සරහට ගේම් ප්ලේ කරන්නත් බෑ එන දෙයක් තමයි මට වෙලා තියෙන්නේ ඉතින් බලමු මේ යතුරෙන්වත් මේ දොර අරගන්න ඇද්ද කියලා මේ දොරට දැන් දොරට අරින්න වෙන්නේද මේ වැඩක් නැහැ යාළුවනේ මේ යතුර ගෙනල්ලා පිස්සුද මේ යතුරෙන් ඇද්ද මේක අරින්න අර කොළ පාට යතුර මොන ගේ පළවෙනියට අපි හොයාගත්ත කොළ පාට කොහෙද අරුට ගහන්න වීසි කරානේ මම මේක දැන් අනිවාර්යෙන් අරුට අහුවෙන්න ඕන බලමු පොඩ්ඩක් උඩ තට්ටුවටත් ගිහිල්ලා උඩ තට්ටුවේ හරි තියනවද කියලා උඩ තට්ටුවේ නැත්තම් මේ එළිය කොහෙවත් තියනවද කියලා බලමු අම්මට සිරි මෙන්න මේක අරගත්තා නම් හරිද යාළු මේ ලොලිපොප් එකක් හොයලා දෙන්නේ කියලා කිව්වේ අමතක වුණා ඉතින් මේක අරගෙන මේරිට ගිහින් දෙමුකෝ ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා හරිද ෆුල් ගේම් ප්ලේ එක දෙන්නම් කිව්වොත් දෙන්නම් අනේ මේ මං කරන විදිහටම කරන්න ඕගොල්ලන්ට වරදින්නේ නැහැ කවදාවත් දැන් මේ ලොලිපොප් එක ගිහින් දෙමු මේරිට අද අපි අහමු මොකද්ද මේරි කියන්නේ කියලා ඉතින් මේරි කියනවා මේකෙන් අනිවා ඕකෙනුත් බෑ මේරිට පේන්නේ නැත බඩ විතරයි මේරිගේ හරියන්නේ නැහැ යාළුවෝ ටෝච් එකක් පත්තුන කැඩිලා ගියානේ සෙල්ලම් බඩුව දැන් මොකද කියලා ලුච්චක් හදලා දෙන්නද නෑ හැම යන්නේ වෙලු යාළුවනේ මොකද්ද මේ කාඩ් එකක් තියෙනවලු ඒකෙන් අර මේක ඔන් කරගෙන යන්නලු මේ කොහෙද ඒ කාඩ් එක දී ඒක ඇත්තේ අර පල්ලෙහා කාමරේ වෙන්නේ නැති ඉතින් ඒක අර ඒතන දොර අරගන්න අර කොළ පාට යතුරු එපා ඒක නිසා මේ බලමු මේ හරින් යන්නේ නැද්ද කියලා මේ මොකද්ද මේ වෙන්නේ ඉතින් යාළුවනේ දැන් මට අහුවෙන්නම වෙනව නැත්තම් මේ මට කොළ පාට යතුරු ලබා ගන්න විදියක් නැහැ ඉතින් මම පොඩ්ඩක් වයිබ්‍රේට් වෙනවා වගේ මට හරියට රිදෙනවා කොහෙද මේ අංකල් එන්නේ නැහැ අවුන් අංකල් ඒ මොකද යාළුවනේ උනේ මට තීරුම් ගන්න අමාරුයි කමන්නේ අපි ආයෙම සරයක් ගේම් එක ප්ලේ සෙල්ලම් කරමු කවුද මට දැන් සෙල්ලම් කරන්න බැරි කියලා කිව්ව හරිද අපි ඊළඟටත් කොහොම හරි කරලා මම අද මේරිව නම් එළියට ගන්නවා කිව්වොත් ගන්නවා මං දිවුරුන් දීලා තියෙන්නේ කොහෙද මේ දැන් මේ කාඩ් එක හොයා ගන්නත් ඕනනේ මේ පොඩි වටයක් දාලමු අපි එතකම් මේ මැප් එකේ පොඩ්ඩක් බලමු කොහෙද තැන් ටික කියලා එහෙම මොකක්ද යාළුවනේ මේ මෙතනත් මේ තියෙන්නේ මොකද මේකෙන් මේ ඇතුළට යන්නේ නැද්ද මේ මට තේරෙන්නේ නැහැ යාළුවනේ මොකද්ද කරන්න ඕන කියලා මේ දැන් අපිට ඕන දේ අපි කරගෙන ඉමුනේ ඉස්සෙල්ලා ඕන දේවල් තමයි සේරටම කලින් හොයන්නේ ඔන්න අංකල් එනවා හරිද අංකල් එන්නේ හොඳ කරනන් නෙවෙයි යාළුවනේ ඉතින් ඔය දන්නදී අංකල්ලත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ ඔක තමයි පොලිසිය ඉන්දියට වැඩුත් නෑ උන් දන්නේ නැහැ වගේ යනවා ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න තමතක් කරන්න එපා හරිද මේ තව එක්කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න තමතක් කරන්න එපා හරිද දැන් දාන වීඩියෝ වලට මම කියවනේ මගේ දුක හිතෙන කතාව අන්න යාළුවනේ ඇවිල්ලා තියෙන්නේ මේක හරි දැන් ඕක හොයාගෙන අපි යන්න ඕන අර අතන තියෙන කාමරයට එතන ඒ කාමරේ තමයි අපිට අර මේ කාඩ් එක තියෙන්නේ චිප් එක වගේ එක ඒකත් ඕන හරිද මේ දොර අරිද්දි පරිස්සමට අරින්න ඕන හරිද මේ මෙතන තියෙන යාළුවනේ අර නිකන් ශබ්ද කරන එකක් ඕකට වුණොත් එහෙම ඉවර හරිද ෂේප් එකේ පහත් වෙලා උඩ පයින්න නිදි පහත් වෙලා මෙන්න මේක අතර ගන්න ඕනේ යාළුවනේ නැත්තම් මේක සද්ද බද්ද දාන්න පටන් ගත්තොත් ඉතින් අංකල් ඇවිල්ලා ටාංගාල ඔලුවට ගෙල්ලු අපි මෙන්න මෙතන තියෙන මේ කාඩ් එක අරගෙන එහා පැත්තේ වීදුරුව කඩන්න ඕක දෙක මේ වහලානේ තියෙන්නේ යාළුවනේ සෝරි මට අමතක වුණා
මේකත් මේ මෙතනින් හිමීට යන්න ඕනේ යාළුවනේ නැත්තම් මේ කැමරේකට අහුනොත් ඉතින් අනිවාර්යෙන් අංකල් එන බලමු අංකල් එළියේ ඉන්නවද කියලා පොලිස් ආදේ යන යනවා වගේ පේනවා අංකල් නෑ එළියේ වෙන්න කමන්නේ අපි පරිස්සමට යන් එළියට නැත්නම් අංකල් આવොත් මේ කොහමද දැන් ජනේලේ කඩපු නිසා එනවා අනිවාර්යෙන් අන්න බනන්න රංජන් රාමනායක වගේ මේ පොඩ්ඩක් අර පරණ ෆිල්ම් බලනවද කොහෙද අංකල් ඒකයි උන් වෙලා තියෙන්නේ ඉතින් යාළුවනේ කවුද අංකල්ට ෆෝන් දුන්නේ හරිද මේ වගේ ඒවා බලන්න කවුද අංකල්ට ෆෝන් දුන්නේ අංකල්ට අපි සංග්‍රහයක් තියන් දෙන්නම් හරිද අංකල් මේ කෑමක් ඉල්ලනවා මගෙන් ඉතින් ඒකෙන් උඩට ආවන් දෙමු හරිද ඔය එනකම් අංකල් එනකම් බලාගෙන ඉන්න විදියක් නැහැ මෙතන මේ පොලිසිය යනවා අනේ මන්ද පඹයා වගේ පොලිසියෙන් දිහාට වැඩක් වෙන්නේ නැහැ යාළුවනේ මම දැන් ඔයාලට කිව්වනේ දාර පටන් ගන්නකොටම හම්බෙච්ච දොඹ කරේ අපිට ඕන වෙන්නේ මොකටද කියලා. ඔන්න දැන් අපි මේ කාඩ් එක ඒක අස්සෙන් දාගන්න ඕන. ඉතින් ඔන්න යාළුවනේ කෙමෙන් අපේ වීඩියෝ එකේ අවසානට තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට මේක මෙතෙන්ට දාගෙන මේරුව එළියට ගන්න තමයි තියෙන්නේ හරිද? දැන් මම දන්නවා යාළුවනේ ඉතින් මේවා මට ඊසි වැඩි. ඉතින් අපිට තියෙන ෂේප් එකේ මේ මේරුව එළියට ගන්න. ඉතින් කොහොම තමයි ඔගොල්ලෝ බලාගෙන මම මොකද්ද කරන්න කියලා ඉතින් අපි අද වීඩියෝ එකේ කොහොම හරි කරලා මේරිව එළියට ගත්ත කියපු වගේම මේ ගේමේ සාමාන්‍ය හිතන ඉතින් මම මේ අද මම කියපු වැඩ ටික කරා ඉතින් යාළුවනේ ගොත ගෑනු ගණන් ගන්න එපා ඉතින් වීඩියෝ එක අවසානව ඇවිල්ලා තියෙන්නේ අපි ඉතින් අනිවාර්යෙන් channel එක අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා ඊට පැත්තට bell icon එකත් ඕල් දාලා තියාගන්න මොකද මම මේ වගේ වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝගේ ළඟටම ගන්න පුළුවන් කියන notification එකක් ඉස්සෙල්ලා අපි අංකල් හොයාගෙන අංකල්ට පොඩි වෙට්ටුවක් දෙමු හරිද අංකල්ට පොඩි කෑම එකක් දෙන්න ඕන මට අන්න ඉන්න හෙලෝ අංකල්ට මට බලන් ගියා යාළුවනේ පේන්නේ ඇස් පේන්නේ නැද්ද කොහෙද මේ මිනිහට වයසයි නිති යාළුවනේ මේ ළඟටම ඇවිල්ලා මුඩ වෙන්නේ නැයිවා හේයි අම්මලා දැක්ක මේකෙන් අපි ෂොටක් දෙමු හරි ඔන්න ඉතින් අංකල්ට මම දුන්න හරිද මේකටත් අහු වෙලාම යන් හරි ඉතින් ඔන්නම තමයි වීඩියෝ ඉවරයක් වෙන්නේ මේ කලින් මේ වගේ වැටක් තිබ්බද උඩි අනේ මන්ද මට මතක නැහැ ඉතින් ඔන්න ඔහොම තමයි වීඩියෝ එක ඉවරයක් වෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට දැන දේපල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම තවත් අලුත් ගේම් ප්ලේ එකකින් සෙට් වෙනකන් අපි ගියා